Ani ai ridena
හැටු වැඩු මව් පියාණි දෙන්නා නමින් සිට
බුදුබණ අසා සෝවාන් වෙනවා. සරණ කුමාරයා විසි හැවරදි වියේදී ජීවිතය ගැන කලකිරි බුදු සසුනේ මහණ වෙලා විදසුන් වඩා රහත් භාවයට පත් වෙනවා. තුන් ලෝකීලක කරුණානිදි සාමි දුන්නේ සාරණී එදා වාද ඉන්සා දුරුවන්නේ බණ ඇසෝබත් මේ පිළිබඳ සිතන්නේ බුදු ගුණ මෙනෙහි කරගෙන නිවනට යන්නේ බණ කීමත් ඇසීමත් යන දෙකන අපි හොඳ නැදිගට නීරස බව තනිමු අපි කාලය ගෙවි පැන ගොත් ඇති බව දනිමු අපි මෙතනින් බණ කීම අවසන් කරමු අපි බණක් ආරම්භලා මොහොතක් යන්නා නිදිමත ගතියෙන් දැන් පසු වෙන්නා නින්ද ගතිය දැන් දුරු කරගන්නා සාදු කියන්නට ඇරයුම දෙන්නා අද මේ පින්කමට සහයෝගය දුන්න පින්වත පින්වතිය සදහම් රස දන්න මෙතේ මුනිදු ළඟ නිලමින් සැනසෙන්න පතමින් සාදුකාරය තෙවරක් දෙන්න පින්තුනි මෙපමණ වේලාවක් ඔබ සාහින් ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා. ලබාගත්තා වූ සියලුම පින් අනුමෝදන් කළ යුතුයි බොහෝ දෙනෙක් සිටිනවා. ඒ අතරින් අපි මේ ලෝකයේ දිහි කරපු ආදරණීය අම්මා, ඒ වගේම අපි හදා වඩාගත් ආදරණීය තාත්තා, ඒ දෙදෙනාට අපි මේ සිද්ධ කරගත් මේ පින් හේතු වේවා කියලා සාදුකාරයක් දෙන්න. දස මතවා කුසේ දරා බිහිකල මගේ අමුමේ ගතේ රුනිරෝ කිරට පෙරා මට පිරු මගේ අමුමේ සෙනෙහස කඳුලින් බොඳ කර මට දුන් මගේ අමුමේ මගෙත් ආයු දිගු කල්ගෙන තැනසිටවා අමුමේ දස මාසේ කුසේ දාරා බිහිකල සුදු අම්මා සෙනෙහස කඳුලින් දිය කර පෙව් ආදර අම්මා
පියා හිතත් වගේ කුසගින්දර නිවා දැමුව පියා දෙවොලක් සේ දුක් ගින්දර ඇසුව මගේ පියා මේ පින්ගෙන අජර අමර නිවන් දකින් පියා ඔවදාන්දී අපහාගන්න වෙහෙසුන සුදු පියා බුදු කිමියන් දෙසුවේ මෙලෙසට ඔබ ගැන දයා ගුණදම් සාගර වගේ ආදර බාර පියා මෙතේ මොහිදු පාමුලදී නිවන් දකින් පියා ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ධම්ම දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා දෙවියන් හතනේ පිනෙහි වේවා මියගිය අයටත් මෙපිනම වේවා වනසු ඔබටත් සැප වැඩි වේවා අතරාමනිව නිසැනසේවා සිතින් වාදයෙන් හයින් සිවුව සියලු අකුසල් දුරු කෙරෙත්වා Pale